අයිබෝවන් හැම දිනකටම අදත් තව රැවලි මාර්ගා මෙහි තියෙන සුපර් මාකට් එකකට. ඉතින් සුපර් මාකට් එකට ආවේ ශ්‍රී ලාංකික කට්ටියගේ අලුත් අය දන්නේ නැහැ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මොන වගේ දේවල්ද මේ කඩවල තියෙන්නේ කියලා. ඒ වගේම ඉතින් අපි කඩ පෙන්නන්නත් එක්ක ඔන්න ආවා පිනී. රුමේනියාවේ තියෙන පිනී එක තමයි මේ ආවේ. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන්. දැන් අපි ආවේ පළතුරු පැත්තට. දෙලුම් ගන්නවා නම් ඔන්න දෙලුම් ගන්නවා නම් ඔයගොල්ලන්ට මම කියලා දෙන්න එක ක්‍රමයක්. මේකේ ටිකක් වේලිච්ච පොත්ත වේලිච්ච එක ගන්න. එතකොට ඒක රසයි. පොත්ත වේලිච්ච. එතකොට අනිත් ඒවා නම් සාමාන්‍ය දේවල් තමයි තියෙන්නේ. ඉතින් මම බලාගෙන යනවා. මම අපේ දේවල් හම්බුනාම ඔයගොල්ලන්ට කියන්න. ඔක්කොම පුරවගෙන මේක කරත් දොඩන් ටික. ඉතින් ඔන්න පෙනී එකේ තියෙනවා මේ පිටි වර්ගය. ඇත්තට මේක හරි රසයි සාමාන්‍ය විදිහට බිව්ව හැකි ලංකාවේ වගේ පිටියකුත් තියෙනවා. ඒක චුට්ටක් සෙම වැඩි වෙන නිසා අපි ඒක ගන්න නෑ. මම එකක් පෙන්නන්නම්. මේ පිටි එක කෝපිත් එක්ක බොන්න පුළුවන් සාමාන්‍ය විදිහට ලංකාවේ විදිහටම නෙමෙයි සාමාන්‍ය විදිහට බිව්ව හැකි මේක. ඉතින් මේක ගන්නවා නම් පෙනී එකේ තියෙනවා ලාභෙට. මේක තමයි ලාභ පෙනී එක. චොක්ලට් ටී බොනවා නම් ඒක සාමාන්‍ය ලාභ. මේකත් ඒ පිටි එක වගේමයි. ඒ ග්‍රෑම් ගාන විතරයි වෙනස් වෙන්නේ. මේ පිටි දෙකම සමානයි. එතකොට තව තියෙන පිටි జాතියක් මේකට කොෆි ඇඩ් කරන්න ඕනේ නැහැ. මේකේ තියෙනවා කොෆි. මේකෙම එනවා කොෆි. ඒක නිසා කොෆි ඇඩ් කරන්න ඕනේ. මේක මියුනිකි. සෝස් జాති ඇත්තටම සෝස් එකෙන් අපි ගන්නවා නම් මේ දෙකම හොඳයි. මේ මිඩල් සෝස් එකයි මේ හොට් සෝස් එකයි දෙකම රහයි. මේක ගන්නවා නම් ලාභ මේ ලොකු සයිස් එක තමයි ලාභ මේ සෝස් ಜಾති වලින්. අපේ බබා shopping ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් හැමදේම දා ගන්නවා. ඒ වගේම ලුණු මිරිස් එකක් තියෙනවා මේකේ. ඉතින් අපේ ලංකාවේ ආස කරන ලුණු මිරිස් එකක් තියෙනවා. මේක චුට්ටක් දැවිල්ල අඩු වුණාට ලුණු රහ වැඩි. ඒ වුණාට මේක කන්න පුළුවන්. ඇත්තටම අපේ ප්‍රෙග්නන්ට් අම්මලාට ගොඩක් වටිනවා මේ ලුණු මිරිස් එක. ඒ වගේම පැස්ටා සෝස් එකක් තියෙනවා. ඒකත් හොඳයි. මේකත් ටිකක් සැරපි තියෙනවා. ඒක හොඳයි. ආසියා එකක් නිසා. ඉතින් මෙතන තියෙනවා මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ලාභයට ගන්න පෙනී. මේ තියෙන්නේ මිරිස් කුඩු එක. මේ තියෙන ගම්මිරිස් එක අනිත් ඒවාත් තියෙනවා. ඒ වගේම මේ ලොකු පැකට් එක ටිකක් ලාභයි හොඳයි. මේ බ්ලූච් කියලා ගහපු එක මතක් කරලා ගන්න මිරිස් කුඩු වල. මෙන්න රටේදී තියෙනවා. ඉතින් රටේදී ලාභ පෙනී එකේ ලංකාවේ අය ගන්නවා නම් රටේදී මෙන්න මේ වගේ තමයි තියෙන්නේ පැක් කරලා. ඉතින් ඒක ලාභ පෙනී එකේ. ඒ රුමේනියාවේ ඉන්න අපේ බබාලට දෙන යෝගට් කිරි යෝගට් මේ ඩනිනෝ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න. ඒ බ්‍රෑන්ඩ් එකේ කෙමිකල් අර මේ ගොඩක් නැති නිසා මේක නිකුත් කරා අපේ බබාට දෙන්න කියලා අපේ ෆැමිලි එකට. ඉතින් මේ වගේ දේවල් හොඳයි අපේ බබාලට. මේ බනිස් පැත්ත. ඉතින් කනවා නම් හොඳම බනිස් එක මේ සොසේජස් එක. ඒක ටිකක් රස හොඳට අපේ රසට තියෙනවා. ඉතින් මේ වගේ බනිස් කැමති බනිස් එකක් තෝරගෙන ගිහිල්ලා බිල් කරගන්න පුළුවන්. බබා යා. මෙතන තියෙනවා රුලන් ගොඩක් අය හොයනවා මේ පොඩක් ලංගනකට බලන්න මේ රුලන් නම මේක බලලා අපිට රුලන් ගන්න පුළුවන්. මේක තොපි එකේ තියෙනවා පෙනී එකේ තියෙන රුලන් එක තමයි මේ විදිහට තියෙන්නේ.
ඒක හොඳ. අවුලන්නේ කරා. මම අර කිව්ව පිටි එක මේක ලංකාවේ රසට බොන්න පුළුවන්. ඒ පිටි එක තමයි මේක. එතකොට මෙතන තියෙනවා ලුණු නම් මෙතන අපි ගන්න කලර් එක නෑ. මේකේ නිල් කලර් එක තමයි අපි ගන්නෙ. මේක ටිකක් කැට වගේ තියෙනවා. නිල් කලර් එක හොඳ කුඩු එක තියෙනවා. නිල් පාටට මෙතනින් එන ලුණු එක. උඩ බලන්න ඉතින් රොමේනියාවට එන අයට ආපු අලුත් අයට ලොකු ප්‍රශ්නයක් තමයි හාල්. ඉතින් හාල් ගන්නවා නම් ප්‍රොපි එකේ තියෙනවා හාල් එකක්. ඉතින් මේ ප්‍රොපි එකේ තියෙන මේ හාල ගොඩක් හොඳයි. ලංකාවේ නාඩු හාල වගේ කන්න පුළුවන්. වතුර සාමාන්‍යයෙන් මේ හරියට තිබ්බහම ඇති මේ හාලට. ඉතින් ඒ වගේ මේ හාල හොඳයි අපි ලංකාවේ විදිහට කනකොට. ඒ වගේම සුදු හාලක් තියෙනවා මේකත් හොඳයි සුදු හාල් කන අයට. ඒ වගේම කිරිබත් හදන අයට මේ හාල ගොඩක් හොඳයි. මේක බෙරි වෙන්න කරන්නේ ලොකු අවුලක් නැහැ. ඉතින් බාස්මතික් තියෙනවා මේකේ. ඒ වගේම හාල් ගන්නවා නම් ඉතින් ඔය හාල් දෙක තියෙනවා. ඉතින් අපි ඉන්නේ මේ ප්‍රොෆි කඩේ. ප්‍රොපි එකේ. ඉතින් අපි ඉස්සෙල්ලා ගියේ පෙනී එකට. අපි මේ දැන් ඉන්නේ ප්‍රොපි එකේ. අපිට මේ සිටි එකේ මේ නගරේ මේ කඩ ටික නැහැ. මේ ඒක තියෙන්නේ කයෝවා නගරේ. ඉතින් අපි එදාට ඔයගොල්ලන්ට පෙන්නන්න ඒ හාල් කොහොමද ගන්න කියලා. අදට මේ තියෙන්නේ ප්‍රොපි එකේ හාල්. ඉතින් මේ තියෙන අපේ පාම් පිටි ගන්නවා නම් මේ පාන් ගෙඩි ඇදුව පාම් පිටි එක තමයි කේක් වලටත් ඒ වගේම ඉදිහප්ප කන්නත් හොඳ මේ පාම් පිටි එක. ඒ වගේම මේ තියෙන බිස්කට් කුඩු එක. හොඳට බලා ගන්න මේ තියෙන බිස්කට් කුඩු එක. මේවා ගොඩක් අය හොයනවා දන්නේ නැතුව. ඉතින් මේ තියෙන බිස්කට් කුඩු එක කන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි තව බබාලට මේකත් ડોක්ටර් නිකුත් කරපු එකක්. ඒ වගේම තව මේකත් හොඳයි. බබාලට මේකත් හොඳයි මේකත් හොඳයි. ඒ වගේම ඕට්ස් වර්ග තියෙනවා. ඕට්ස් වර්ග වලත් මේ ඕට්ස් එක හොඳයි. බබාලට දෙන්න පිරිත් එක ඕට්ස් එක ඒ ඕට්ස් වර්ග දෙකම හොඳයි. අක්කා බලන්න ඉන්නවා. දැන් අපේ රුමේනියාවේ ඉන්නවා බබාලා ගොඩක්. ඉතින් ඒ අයට හොඳ පැම්පර්ස් එකක් තමයි මේ පැම්පර්ස් එක. මේක බ්‍රෑන්ඩඩ් නැති වුණාට මේක සාමාන්‍ය 22ක් පීසස් තියෙනවා. මේක ලෙයි 29කට ගත්තා 28.99කට. මේක පෑන්ට් එකක්. මේක තමයි අපි දැනට පාවිච්චි කරන්නේ. ඉතින් මේකත් හොඳයි. මේක තියෙන ප්‍රොපි පඩි. ඉතින් බබාලට චීස් දෙනවා නම් ලුණු ගොඩක් අඩු චීස් එකක් තමයි මේක ප්‍රොපි එකේ තියෙන චීස් එක. මේක ගොඩක් හොඳයි බබාලට. මේකත් ෆැමිලි ડોක්ටර් තමයි මට නිකුත් කරේ බබාට දෙන්න කියලා. මම ගන්නවා නම් 7 තියෙන ප්‍රොපි එකේ තියෙන එක. ඒක සෝස් එක තියෙනවා නිකන් එක තියෙනවා. සෝස් එක තෙල් දාලා කන්න එහෙම හොඳයි මේ 7. අපේ බබාලට දෙනවා නම් මෙන්න මේ බයෝ කිරි එකත් හොඳයි. මේකත් ડોක්ටර් තමයි මට කිව්වේ ෆැමිලි ડોක්ටර්. ඒ වගේ මේ බයෝ කිරි එක ෆ්‍රෙෂ් මිල්ක් අතින් දෙනවා නම් මේක කිරි හදලා දෙනකොට මේ බයෝ කිරි එක ගොඩක් හොඳයි. ඒ වගේම දනිනෝ මේ නෝමල් දනිනෝ යෝගට් එක මේකේ අර කිරි වගේ කන ශ්‍රී ලංකාවේ කිරි එක වගේ සීනි දාලා පැණි දාලා කන බබාලට තමයි මේක ගොඩක් හොඳ. දනිනෝ බ්‍රෑන්ඩ් එකෙන් ගන්නවා නම් බබාලට ගන්නකොට ඉතින් අපි ඉන්නේ පොඩි ගමක නිසා අපේ ගමේ තියෙන්නේ ප්‍රොපි එකයි පැණි එකයි තමයි. ඉතින් ප්‍රොපි එකේ පැණි එකේ අපිට ගන්න තියෙන දේවල් තමයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් අපි සිටි එකට යන දවසට අපි ඔයාලට පෙන්නන්නම්. එහෙ තියෙනවා මිරිස් කෑලි කුඩු කොහොමද අපි ගන්න කියලා. ඉතින් ගොඩක් අය ලොකුවට බඩු අරන් එන්න ඕනේ නැහැ ඔය එනකොට. එන අයට මං කියන්නේ ලොකුවට අරන් එන්න ඕනේ. අපි කාරවල අර මේ කනවා නම් ටිකක් ඒ වගේ වියලි ආහාර 3-5 තමයි මෙහි තුට්ටක් අඩු.
ඉතින් 3-5 වර්ගයකුත් තියෙන ඒක අපිට හරියන්නේ නැහැ. ඇත්තටම ඒ නිසා අපිට හොඳම දේ මිරිස් කුඩු මිරිස් කෑලි ඔක්කොම මෙහි තියෙනවා. තියෙන නැති දේවල් තමයි ගොඩක්. අර විදිහට මේ 3-5 තමයි ඕනේ. ඉතින් රේචේ ඉතින් ඔන්න ඔය වගේ ඉතින් අපි සිටි එකට ගියාම ඉතුරු වීඩියෝ එක අරන් එන්න කඩවල් වල කරන. ඉතින් ඔයාලට ගොඩක් වාසි මේ වීඩියෝ එක. මොකද ඒ වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් අපි ගේන්න ඕනේ මොනවද නැති දේවල් මොනවද කියලා රුමේනියාවේ තියෙන්නේ මොනවද නැති දේවල් මොනවද කියලා හිතා ගන්න. ඉතින් ඒ වගේම මෙහි තියෙනවා පොලක්. අපි ඒකටත් ගිය දවසක ඔයාලට පෙන්නන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා subscribe කරලා තියාගන්න. අපි ඊළඟ කොටසෙන් ඒ වීඩියෝ එක අරගෙන එනකම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. බුදු සරණයි.